ඔයා මේ ලෝකේ ඉන්න කරුණාවන්තම මිනිසයා වුණත් ඔයාගේ කරුණාව පිළිගන්න මිනිස්සු වගේම ඔයාගේ කරුණාවත් වදයක් කරගන්න જાතියේ මිනිස්සුත් මේ ලෝකේ ඉන්න පුළුවන්. කෙනෙකුගේ කතාව ඇතුලේ ඔයා මෙතෙක් හම්බ වෙච්ච හොඳම හමුවීම වෙද්දී තවත් කෙනෙකුගේ කතාවක් ඇතුලේ ඔයා එහෙම නොවෙන්න පුළුවන්. ඒක ඔයාගේ වැරද්දක් නෙවෙයි. අපි මොනතරම් හොඳ ගැන හිතලා හොඳ විදිහට හැසිරුණත් මිනිස්සු අපිව තේරුම් ගන්නේ ඒ අයට තේරෙන මට්ටමින් විතරයි. ඒ අය මෙතෙක් විඳලා තියෙන අත්දැකීම්, ඒ අය ලෝකය දකින විදිහ, ඒ අය ලෝකෙන් බලාපොරොත්තු වෙන දේවල් එක්ක. ගොඩක් වෙලාවට මිනිස්සු කරන්නේ තමන්ගේ දුර්වලතා, තමන්ගේ බය අනිත් අය මත පැල කරන එක මිසක් ඇත්තම වැරද්දක් වෙනුවෙන් ඇඟිල්ල දික් කරන එකම නෙවෙයි. ඉතින් අනුන්ගේ කියවීම් වලින් තමන්ව පිළිගන්න යන්න එපා. අනිත් මිනිස්සු හිතන පතන විදිහ කවදාවත් ඔයාට වෙනස් කරන්න බෑ. ඒ වගේම තව කෙනෙක් හිතන පතන විදිහ කවදාවත් ඔයාගේ සතුටට බාධාවක් කරගන්නත් එපා. ඒ දේවල් වලින් ඔයාව ආරක්ෂා කරගන්න නම් මුලින්ම ඔයා කවුද කියන එක සහ ඔයාගේ වටිනාකම අනිවාර්යෙන් තහවුරු කරගෙන ඉන්න ඕනේ. ඉතින් බාහිරින් එන කිසිම දෙයකට වටන්න බැරි හයිය හිතක් හදාගන්න. එතකොට ඔයාට පුළුවන් මොන දේ වුණත් hina වෙලා ජීවිතේට ලස්සනට මුහුණ දෙන්න.